K-pop ගෲප් එකක් විදියට විතරක් නෙවෙයි ග්ලෝබල් අයිකන්ලා විදිහට මුළු ලෝකය පුරාම ඉන්න මිලියන ගණනකගේ ආදරය දිනාගත්තු BTSලා ගැන ඔයාලා හැමෝම හොඳට දන්නවා ඇතිනේ. ඇත්තටම BTS කියන්නේ අතිශය අමාරු දුෂ්කර අභියෝග රසකට මුහුණ දීලා ජීවිතේ සාර්ථක කරගත්තු 7 දෙනෙක් කියලා ෆෑන්ස්ලා විදියට අපි හැමෝම දන්නවා. බංකොලොත් වුණු කුඩා ස්ටුඩියෝ එකක ඉඳන් අද ලෝකයේ විශාලම ස්ටේඩියම් පිරවුව BTSලාගේ මේ ජර්නි එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් කැමති ඇති එයාලා වගේ තමන්ගේ ලයිෆ් එකේ ස්ටඩීස් වලදී සහ ගෝල්ස් වලදී සක්සස් වෙන්න. ඒ නිසා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ BTSලාගේ ලයිෆ් එකෙන් සහ එයාලගේ ජර්නි එකෙන් මම ඉගෙනගත්තු ලෙසන් 7ක් ගැන. ඔයාලගේ ස්ටඩීස්, ඩේලි හැබිට්ස් සහ ලොං ටර්ම් ගෝල්ස් සාර්ථක කරගන්න මේ ලෙසන් 7 ඔයාලටත් ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. පළවෙනි ලෙසන් එක තමයි ඩිසිප්ලින්. BTSලා 2013 දී ඩිබියුට් වෙන්න කලින් අවුරුදු ගණනාවක් තිස්සේ එක දිගටම ඩාන්සින්, සිංගින්, රැප් සහ ලැන්ග්වේජස් ප්‍රැක්ටිස් කරා. දවසකට පැය 12කටත් වඩා වැඩි කාලයක් එයාලා එක දිගට මහන්සි වුණා. සුගා සහ RM මුල් කාලේදී කුඩා ස්ටුඩියෝ එකක රෑ එළි වෙනකම් මියුසික් ප්‍රොඩියුස් කළා. එයාලගේ සක්සස් එක කියන්නේ එක රැයකින් එකපාරටම ලැබුණු දෙයක් නෙවෙයි. එයාලා ඒ වෙනුවෙන් හැමදාම නොකඩවා වැඩ කළා. අපිට ගන්න තියෙන පාඩම තමයි ඔයත් පාඩම් කරද්දී නැත්නම් වර්ක් එකක් කරද්දී ටික දවසක් කරලා අතාරින්නේ නැතුව කන්සිස්ටන්සි එක සහ ඩිසිප්ලින් එක තියාගෙන ඩේලි රූටින් එකකට වැඩ කරන එක. දිනපතා කරන කුඩා කැපවීම් තමයි අනාගතයේ ලොකු ජයග්‍රහණයකට මුල පුරන්නේ. දෙවෙනි ලෙසන් එක තමයි හાર્ඩ් වර්ක්. BTSලා ආවේ ඉතා කුඩා බිග් හිට් කියන කම්පැනි එකකින්. මුල් කාලේ එයාලට ලොකු බජට් එකක් නැහැ. ප්‍රොමෝ කරන්න රේඩියෝ ස්ටේෂන් වලින් චාන්සස් එකක් ලැබුණෙත් නැහැ. හැබැයි එයාලා වෙන කිසිම දෙයකට වඩා තමන්ගේ හાર્ඩ් වර්ක් එක සහ ප්‍රැක්ටිස් එක විතරක් විශ්වාස කළා. වෙනත් K-pop අයිඩල්ලා වගේම BTSලා තමන්ගේ ප්‍රැක්ටිස් රූම් එක ඇතුලේ දාඩිය හලපු පැය ගණන තමයි එයාලව ලෝකෙ වටේම අරන් ගියේ. ඉගෙන ගන්න අපි හැමෝම අපේ ස්ටඩීස් වෙනුවෙන් එක්සෑම් වෙනුවෙන් ඇත්තටම මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. ෂෝට් කට් හොයන්නේ නැතුව කැපවීමෙන් වැඩ කළොත් අපිටත් ලොකු රිසල්ට් වලට යන්න පුළුවන්. තුන්වෙනි ලෙසන් එක තමයි confidence and self love. RM එයාගේ යුවල් ස්පීච් එකේදී කිව්වේ speak yourself කියලා. එයාලගේ songs වලත් නිතරම අපිට කියලා දෙන්නේ love yourself කියන එක. මේකෙන් අපිට ගන්න තියෙන ලෙසන් එක තමයි ලෝකේ ඔයාව කොච්චර පහත් කරලා කතා කරත් නෑදෑයෝ යාළුවෝ ඔයාට බැහැ කියලා කිව්වත් ඔයා කවදාවත් ඔයාව පහත් කරගන්න එපා. ඔයාගේ හැකියාවන් විශ්වාස කරන්න. හරියට RM කිව්වා වගේ. No matter who you are, where you from, your skin color, gender identity, speak yourself. ඔයාගේ ස්ටයිල් එක, ඔයාගේ ඩ්‍රීම් එකට කොන්ෆිඩන්ස් මුහුණ දෙන්න. හතරවෙනි ලෙසන් එක තමයි taking rest. BTSලා කොච්චර බිසි ෂෙඩියුල් එකක වැඩ කළත් එයාලා ෆිසිකල් ඇන්ඩ් මෙන්ටල් හෙල්ත් එක සහ රෙස්ට් එක ගැනත් සැලකිලිමත් වුණා. In the Soup සහ Born Rich වගේ ෂෝස් වලදී එයාලා නේචර් එකත් එක්ක ඉඳලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න කාලය වෙන් කරගත්තා. ගොඩක් වෙලාවට අපි ස්ටඩි කරද්දී පැය 24ම ස්ට්‍රෙස් එකේ ඉන්න හදනවා. හැබැයි BTSලාගේ ලයිෆ් එකෙන් අපිට තේරෙන දේ තමයි බර්න් අවුට් වෙන්නේ නැතුව ඉන්න නම් ප්‍රොපර් රෙස්ට් එකක් ඕනේ කියන එක. පාඩම් කරන ඔයත් ටාගට් අචීව් කරනවා වගේම ප්‍රමාණවත් නිින්දක් ගන්න, මයින්ඩ් එක රිලැක්ස් කරගන්න එක ගැනත් මතක තියාගන්න. පස්වෙනි ලෙසන් එක තමයි keep learning. BTS මෙම්බර්ස්ලා වර්ල්ඩ් ස්ටාර්ස්ලා වුණාට පස්සෙත් නතර වුණේ නැහැ. RM ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ජංකුක් වෝකල් ලෙසන් අරන් බොක්සිං සහ වීඩියෝ එඩිටින් ඉගෙන ගත්තා.
ශුගා මියුසික් ප්‍රොඩක්ෂන් සහ මික්සිං ගැන අලුතෙන් ඉගෙන ගත්තා. එයාලා හැමතිස්සෙම තමන්ගේ නොලෙජ් එක අප්ග්‍රේඩ් කළා. ඔයත් ස්කූල්, යුනිවර්සිටි වර්ක් වලට අමතරව නිකන් ඉන්න වෙලාවට අනාගතයට වැදගත් වෙන අලුත් ස්කිල් එකක්, ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න. 6 වෙනි ලෙසන් එක තමයි don't compare yourself. BTSලගේ මුල් කාලේදී එයාලට ගොඩක් ඔන්ලයින් ක්‍රිටිසිසම් ආවා. අනිත් බිග් කම්පැනි K-pop ගෲප් එක්ක එයාලව කම්පෙයාර් කරලා පහත් කළා. හැබැයි BTSලා අනිත් අයගේ ස්පීඩ් එක දිහා බලාගෙන දුක් වුණේ නැහැ. එයාලා තමන්ගේ පේස් එකෙන් තමන්ගේ ගමන ගියා. ඔයා සෝෂල් මීඩියා වල දකින අනිත් අයගේ මාක්ස්, සක්සස් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා. අනිත් අය යන පාර වෙනස්. ඔයාගේ පාර වෙනස්. ඔයාගේ තරඟය තියෙන්නේ ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. අන්තිම ලෙසන් එක තමයි live in the present. Life Goes On song එකෙන් BTSලා අපිට කිව්වේ අතීතයේ වුණු වැරදි හෝ අනාගතය ගැන තියෙන බිය ගැන හිතලා වර්තමානය නාස්ති කරගන්න එපා කියලා. ඉතින් මේකෙන් ගන්න තියෙන ලෙසන් එක තමයි කලින් එක්සෑම් ගැන හරි ෆේල් වෙච්ච දේවල් ගැන හිත දුක් වෙන්නේ නැතුව අද දවසේ ඔයාගේ ඉදිරියේ තියෙන වැඩට 100% සූදානම් වෙන්න කියලා. BTSලාගේ Not Today song එකෙන් අපිට දෙන ලොකුම ඇඩ්වයිස් එක මතක් කරගන්න. BTS ෆෑන්ස්ලා විදිහට BTS වගේ වෙන්න ඕනි කියන්නේ එයාලගේ මර්ච් එක ගන්න එකම නෙවෙයි. එයාලගේ හાર્ඩ් වර්ක් එක, ඩිසිප්ලින් එක, කයින්ඩ්නස් එක සහ කොන්ෆිඩන්ස් එක අපේ ලයිෆ් එකට එකතු කරගන්න එක. මේ ලෙසන් 7 ඔයාගේ ලයිෆ් එකට එකතු කරගත්තොත් ඔයාටත් ඔයාගේ ස්ටඩීස් සහ ගෝල්ස් වලදී බෙස්ට් වර්ෂන් එක වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතුනේ? මේ ලෙසන් 7න් ඔයාගේ ලයිෆ් එකට වඩාත්ම දැනුණු ලෙසන් එක මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ ආමි යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන යූස්ෆුල් වීඩියෝස් බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.